අයියෝ කඩවලේ හැප්පුණා නේද මූ? අයියෝ හැප්පුණේ බලහන්කු මෙරට නිදාසේ හිඟා ගන්නන්න නැනේ මිනිස්සුන්ට. පාරයි නිකන් ආයිද මිනිස්සුන්ට හැප්පේ තෝ. පාරයිනේ කොයිද අපෝ මූ හිඟා ගගා හිටියේ. මූ එකපාරට පාර මැද්දට පැන්නා. උඹ හිතුවද මම මේ හිතලා හැප්පුවා කියලා? ආම් බලහන් අර පණ අදින අර ලී වැක්කර. බලහන් මූ දැන් මොකද අර කවුරු රැකගන්නේ කොහොමද කියලා. ඉතින් පාන්දර හිඟමකට ආව විතරයි. අර ඒ ඉතින් මූ පාරට පැන්නනේ බං එකපාරටම. තෝ හිතුවද දැන් මූ පාරට පැන හිඟා කරන මිනිස්සෙක් කියලා. අර පාරයින්ට අහිංසකෙක් වගේ හිඟා කරන මිනිස්සෙක් මූ. උඹ එහෙම එකව යට කරගෙන ගියානේ. මේක නම් නිකන් අතාරින්නේ නැහැ. ඔක්කොම කතා කරලා තොට කෙලවන. මේ බලහන් මූ යට කරන්නේ මේ වරේ. මොකද කියන්නේ? හරි මචං කලබල වෙන්න එපා කෑ ගහන්න එපා. අපි මේක ගොඩින් බේරගමු. කෑ ගහන්න එපා ප්ලීස් බා. ආන්නදියා. ඇයි විතර බලක්කු? යකෝ මෙන්න මැරෙන්න හිටිය කාට පනාව. සෝරි. අර දැක්කනේ? ආයි ගියා. බලහන් දැන් මූ මොකද අර පොල් ජීවත් කරවන්නේ කොහොමද කියලා. හරි කලබල වෙන්න එපා. 2000 දෙන්න. ගියම්මට මුහිදුවක් දන්නේ 2009 කියලා. දැන් යකෝ කැරට් කිලෝ එකක් ගන්න පුළුවන්ද? අම්මෝ. ඒකනේ කැරට් කිලෝ එකක් ගන්න බෑනේ. අයියෝ අර ගහක් ගලක් වගේ හිටපු මිනිස්සයා. හරි 2000ක් මදිනේ. දැන් කීයක් ඕන්ද? කීයක් දෝනේ? පායි. පායි. නැත්තම් කෑ ගන්න ඈ. පහක් දෙන්න. පහක්? යකෝ හෙන ගහන්න බෑ උට වැඩි නැද්ද මං පහ? පහ දෙන්නේ නැද්ද? කෑ ගන්න අයියේ මේ. කෑ ගන්න පහ දෙන්නම්. කෑ ගහන්න එපා වඳින්නම්. අම්මෝ. පහ දෙන්න. කොහෙද? පාගෝ දෙන්න. මෙච්චරයි වන් තීන්නෙත් බස්. දුන්න. කොහොම? හරි පායි. නියනා. මගේ පන්දා. පචා පොඩි තම මම තා පොට්ටෙන් ගන්නම් ඈ. ඇයි මොකද? අනේ මාත්‍යා දවල්ට කාලා නෑ චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් රුපියල් 850ක් දෙන්න ඕන. මොකක්? චිකන් ෆ්‍රයිඩ් රයිස්? යකෝ අපිට මේ සම්බෝලයි බතු කන්න බැරුව ඉන්නවා. උඹ ඇවිල්ලා මෙතන චිකන් ෆ්‍රයිඩ් රයිස් කද? මගේ කුණු හර්පක් නොකා ඵලයක්. අනේ එහෙම කතා කරන්න එපා මාත්‍යා. හරි චිකන් ෆ්‍රයිඩ් රයිස් එපා. බිත්තර රයිස් එකක් කන්න බිත්තර රයිස් එකක්.